හායි අන්යොන් මගේ පළවෙනි YouTube බ්ලොග් එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මගේ නම ක්‍රිෂානි. ලංකාවේ මගේ ගම මාතලේ. දැන් මං ජීවත් වෙන්නේ දකුණු කොරියාවේ. මං ඉස්සර ඉඳලම බ්ලොග් කරන්න ගොඩාක් ආසාවෙන් හිටියට මට වෙලාව මැනේජ් කරගන්න ටිකක් අමාරු වුණා. ඒකයි මට channel එකක් පටන් ගන්න ගොඩක් පරක්කු වුණේ. ඉතින් ඔයාලත් කැමතිද මේ ලස්සන දකුණු කොරියාවේ එහෙම නැත්තම් හැමෝම කියන සීන දේශයේ ලස්සන මාත් එක්ක එකතු වෙලා බලන්න? අදත් මං යන්නේ ඒ ලස්සන ඔයාලත් එක්ක බෙදා ගන්න. කොරියාවේ ගස්වල කොළ කහ පාට, තැඹිලි පාට, රතු පාට වෙලා හැලිලා යන මේ සරත් කාලේ තමා උදා වෙලා තියෙන්නේ. අද මාත් එක්ක ඔයාලත් බලමු මේ ලස්සන පාට පාට ලෝකේ. ඉතින් දැන් මම මේ බස් එකේ යන ගමන් පාර දෙපැත්තේ තියෙන ගස්වල ලස්සන බල කල්පනා කරේ මම ලංකාවේ ඉන්න කාලේ කොච්චර ආසාවෙන්ද හිටියේ මේ වගේ රටකට ඇවිල්ලා මේ ඍතු වෙනස් වෙන විදිහ බලන්න. ඉතින් අද මං ඒ ලස්සන මගේ ඇස් දෙකෙන්ම දකිනවා. ඉතින් මට ගොඩාක් සතුටුයි. මේ ඍතු වෙනස් වෙනකොට කොච්චර ලස්සනද ඒක මාර විදියට ඇඟට දැනෙන්නේ. ඒ වගේම පරිසරය මාර විදිහට වෙනස් වෙනවා. මාරම ලස්සනයි. ඉතින් කොරියාවට එන්න බලාගෙන ඉන්න ඔයාලගේ ඒ හීනේ ඉක්මනටම හැබෑ වෙන්න කියලා මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔන්න මං ඉස්සර වෙලා කිව්වා වගේ මං අර කියපු පාට ලෝකයකට ආවා. ඉතින් ඒ ලස්සන පෙන්වන්න තව චුට්ටි වෙලාවක් ඉවසලා ඉන්නකෝ. මං තව ටිකකින් මේ බස් එකෙන් බැහැලම ඔයාලට ඒ ලස්සන පෙන්වන්නම්. මම බස් එකෙන් බැස්සා. ඉතින් තව චූටි දුරක් පයින් යන්න තියෙනවා. පයින් ගිහිල්ලාම මම ඔයාලට පෙන්නන්නම්කෝ. ඒ ලස්සන කොයි වගේද කියලා.
ගස්වල කොළ පාට වෙලා හැලිලා යන මේ සරත් සමය අපිට කියලා දෙන්නෙම ජීවිතේ කොච්චර කඩා වැටීම්, ගිලිහී යාම්, ප්‍රශ්න පවා ජීවිතය ලස්සන කරනවා. ඉතින් ඔයාගේ ජීවිතේට උන සමහර දේවල් උනේ ඔයාගේ ජීවිතේ තිබුණටත් වඩා ලස්සන කරන්න වෙන්න පුළුවන්. මේ ගස්වල කොළ හැලිලා පර වෙලා නැති වෙලා යනවා වගේම ඔයාගේ ජීවිතේ තියෙන හැම දුකක්, කරදරයක්, ප්‍රශ්නයක්ම නැති වෙලා යාවි කියලා විශ්වාසයෙන් ඉන්න. අනිවාර්යයෙන්ම ඒ දේ වෙනවාමයි. නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිතේ කිරිල්ලක් පාඩුවේ ගුලිවේ නුරාපෙන් සීතලේ මීදී ආසේ සරා සංසාරයේ එකමත් රටක ආයේ අමාපිම් හසකෙන් යායේ පිපෙන්නම් වෙදින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපිම්බරගේ සංසාරේ සොයන්නම් සිබින්නම් නැතිවූ ආදරේ ගිලන් වෙලා සදක් මෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මගේ කුමරු ගිලන් වෙලා සදක් මෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මගේ කුමරු ඉබේ ඇස කඳුලින් රතුවනේ රිදුනේ පපුවේ දුක්හිරව මං දැනේ මෙලවේ කොපුල් පෙති රාත්‍රියේ රීදී දුප්පත් මගේ සඳ සිහිනයේ එකමත් රටක ආයේ අමාපි
පිම්හසකෙන් යායේ පිපෙන්නම් විඳින්නම්. ඉතින් මේ මගේ පළවෙනි ව්ලොග් එකනේ. අඩුපාඩු නම් ගොඩාරියක් ඇති. ඒවට සමාවෙන්න කියන ගමන් ආයෙත් ලස්සන අලුත් ව්ලොග් එකකින් හම්බෙනකන් හැමෝම ආදරෙන් පරිස්සමෙන් ඉන්න. බයි.